ආයුබෝවන් හැමෝටම කැකිරාවේ දුලානි විස්කි වෙස්මංගල්ලයට යන ගමන් ඉතින් ඔන්න ආයුබෝවන් හැමෝටම ඉතින් කැකිරාවේ දුලානි විස්කි වෙස්මංගල්ලයට හදිස්සිය ලැබුණු ආරාධනාවකට වෙන වැඩකටත් එක්ක ඔන්න වෙස්මංගල්ලයට යන්න සූදානම් වුණා. දැන් අපි ගොඩක් දුරට මගටම ඇවිල්ලා ඉන්නේ. යනකොට ලස්සන ප්ලේස් එකක් හම්බුණා. ඉතින් මම හැමදාම කියන වගේ මෙතනත් මාරම ලස්සන තැනක්. ගස් වලින් පිරිච්ච අමුතුම ලෝකයක් එතන. මාරම ලස්සන. ඉතින් බයික් එකේ වගේ පොඩි වීඩියෝ කෑල්ලකුත් දැම්මා. ඒ අතරම දැක්ක කොල්ල කෙල්ල ටිකක් පොලිතින් ඔක්කොම ඉවත් කරනවා. මාරම හොඳ වැඩක්. ඉතින් යාළුවගේ වීඩියෝ කෑල්ලකුත් මම මේකට එකතු කරන්න හිතුවා. ආයුබෝවන් හැමෝටම කැකිරාවේ දුලානි විස්කි වෙස්මංගල්ලයට යන ගමන් ඉතින් යන අතරමඟ ලස්සන ප්ලේස් එකක් හම්බුණා. අර කුරුණෑගල නාගොල්ලාගම වගේම ඉතින් ටකට නතර වෙන්න හිතුවා. ඉතින් ඒත් එක්කම ඉබ්බන්කොටු හරියදී අපිට හම්බුණා පොල් අයිස්ක්‍රීම්. ඉතින් ඒකත් අලුත් නිෂ්පාදනයක් ලංකාවේ. පොල් අයිස්ක්‍රීම් එකකුත් කාලා ආපහු අපි ගමන පටන් ගත්තා. බලන තැන කොළ පාට මහ විශාල රූක්ෂ ගස් තිබ්බේ. ඉතින් මේ මැද්දෙන් යනකොට මාරම සීතල හුළඟක් එක්ක මාරම view එකක් බලන්න ලස්සන දර්ශනයක්. ඉතින් කුරුණෑගල කැකිරාවට යද්දි තමයි මට මේක හම්බුනේ. මාරම ලස්සන තැනක්. කොහෙන් හරි අපි ආව තව පොට්ටයකට මීකිරි තියෙනවා. ඉතින් මීකිරි නොකා යන්න හිතුන්නේ නැහැ. මීකිරිත් කාලම තමයි ගියේ. ඔන්න අපි කොහොම හරි කැකිරාවට ආවා. දැන් වෙස්මංගල්ලේ තියෙන ප්ලේස් එක ගාවම එහා පැත්තේ තියෙන ලස්සන තැනක් තමයි මේ. මෙතන තිබ්බේ ගල් තලාවක්. ඉතින් මොනරු කෑ ගහන සද්දේ වැව් දෙකක් වෙලක් වටේම කඳු මාරම ලස්සන තැනක තමයි ඉතින් වෙස්මංගල්ලේ තිබ්බේ. මස් මාංශ වලින් තොර මෙන්න මේ වගේ බත් එකක් කාලා මම ඔන්න රියසල් එකක් ගත්ත ළමයි එක්ක. ළමයි හරි ආසාවෙන් නැටුවා. ඉතින් දුලානි විස් තමයි මේ හැම ළමයෙක්ටම ශිල්ප දුන්න ආදරණීය ගුරුතුමිය. ඉතින් ඒක ඉවරලා මම පොඩ්ඩක් ගියා ඇවිදින්න. මම දැන් ඉන්නේ ඇලේවව ගාව. ඉතින් කැකිරාවේ ඇවිල්ලා ඇලේවව තිබ්බා. ඇලේවව ගාවට ආවා. හරිම ලස්සන තැනක්. හරිම නිදහස් තැනක්. මේක මාරම නිදහසක් දැනෙන තැනක්. සත්තු වගේම හැමෝම හරි නිස්සලංකව. මිනිස්සු නැතිව තියෙන පරිසරයේ හැමතැනක්ම ලස්සනයි කියන දේ මෙතනින් තේරෙනවා. මල් පිපිලා ලස්සනට පරිසරයේ ලස්සන තැන් තියෙන්නේ මිනිස්සු නැති වෙන තැන්වල. මිනිස්සු නැත්තම් මේ පරිසරය කොච්චර ලස්සනද තියෙන්නේ. මිනිස්සු නැත්තම් පරිසරයේ විඳින්න දන්නේ නැති මිනිස්සු එකතු වුණාම පරිසරය විනාශ වෙනවා. පරිසරයේ විඳින මිනිස්සු හැමදාම පරිසරය ආරක්ෂා කරනවා. මේ කැකිරාවේ දැක්ක ලස්සනම ලස්සන වැව් පරිසරයක් එක්ක ලස්සන. ඉතින් මාව හැමතැනම එක්කන් යන්නේ මෙන්න මේ ඉන්න මගේ ආදරණීය බිග් බබි. ඉතින් වැව ගාව මෙන්න මෙහෙම චුට්ටක් කියලා ඉඳලා ආපහු මම පන්සලට ගියා. නෙළුම් මල් වැව් ගාව තියෙන මේ එක ලස්සන જાතිය මල් ගොඩාක් මෙතන තිබ්බා. ඔය දුර ඈතින් ඉන්න මම ඔයාලට වීඩියෝ එකක් ගේන්න ගමන්. මේ තමයි වෙස්මංගල්ලේ තිබ්බ තැන. පන්සලේ උඩ කන්දක් උඩ ලස්සනට චෛත්‍යයක් හරි මොකක් හරි අලුතෙන් ඉදි වෙන්න යන්නේ. එතනට නගින්න චුට්ටක් රැ වුණා. ඉතින් කරවලෙන් පොඩි වීඩියෝ එකක් ගත්තා. මෙතනින් ඈතට පේන අනුරාධපුරේ පැත්ත එක පැත්තකින් අනිත් පැත්ත පොළොන්නරුව පැත්තත් පේනවා. දඹුල්ල පැත්තත් පේනවා. ඉතින් කවි කියන්න ලං වෙලා ළමයි එක්ක වීඩියෝකුත් ගත්තා. මේ ඉන්නේ ආදරණීය දුලානි මිස්.
මෑගේ ආරාධනයෙන් තමයි මම කවි කියන්න ආවේ ඔන්න වීඩියෝ ක්ලිප් එකක්. ඔන්න එහෙනම් ආපහු පාරක් කැකිරා වෙන බලාපොරොත්තුෙන් මං අදට සමගන්නවා හරියට. then sharp left. ඉතින් මට Sharp left, then turn right. උනේ හින්දා තමයි මං අද යන්නේ. නැත්තම් අනිවාර්යෙන් දවසක් ඉඳලා යන්නේ. ඉතින් හොඳටම තෙමුණා. ඉතින් ඒත් කැකිරාව හරිම ලස්සන මතක ගොඩක් දිනුත් තරක් වුණා. ආයෙත් දවසක මම මෙහෙම හම්බ වෙනවා.